Welcome back to my YouTube channel. ඔන්න ඉතින් අයියෝ අද මොකක්ද මගුලේ? අනේ මගුලක් නෙවෙයි යන්නේ. මොකද? අද මම වැදගත් වීඩියෝ එකක් කරන්නේ. දැන් ඉතින් ආයි මුලින් ඉඳන් ගන්න බෑ. කරද කියන්නේ? අද මම book review එකක් ගැන කියන්නේ. වැදගත් දෙයක්. මොකක්ද ඉතින් book review මොකක්ද කේස් එක මම දන්නේ නැහැ කියලා බලන්න. ඉකිගායි කියලා එකක්. ඔයාට අහගන්නව මම. පරිතර කියලා දෙන්න කලින් මට කියලා දෙන්න බලන්න වැඩි. ඒ කියලා බලන්න. මම පුටුවක් කරන් ඉලා වාඩි වෙන්න. හරි කියන බලන්න. කොහොයි ඉතින් මට වාඩි වෙන්නකෝ. හරි කියන්නේ මට වැඩ තියෙනවා ඉක්මනට. හරි වාඩි වෙන්නකෝ. හරි කියන්නේ. දැන් මෙහෙමයි. හරිද? හිතන්නකෝ දැන් කොහාට අවුරුදු 100ක් විතර ජීවත් වෙන්න ඕනේ. ලෙඩ ඇඳක එහෙම නෙවෙයි, ලෙඩ වෙලා එහෙම නෙමෙයි, නිරෝගීව, ක්‍රියාශීලීව සතුටින් ඉන්න ඕනේ. හරිද? මට එච්චරලා ජීවත් වෙන්න ඕනේ. අනේ ටික අහගන්නකෝ. අහන්නකෝ. දැන් මේ දිගු කල ජීවත් වෙන්න ජපානයේ මිනිස්සු කරපු දේවල්, එයාලා පාවිච්චි කරපු උපක්‍රම ගැන තමයි අද කියලා දෙන්න ගියේ. හරිද? දැන් මම ඔයාලට කියන එකම එක්ක දාන්නම්. ඔයා හිතනවද බබා දැන් අවුරුදු 100කට වඩා ජීවත් වෙන මිනිස්සු ඉන්නවද දැන් කාලේ? ඉන්නවද? ඇත්තටම මේ ලෝකයේ වැඩි පිරිසක් අවුරුදු 100කට වඩා ජීවත් වෙන එක තැනක් තියෙනවා. ඒ තමයි ජපානයේ. ජපානයේ ඔකිනාවා කියන දූපත. හරිද? ඇත්තටම ඒකට රහසක් තියෙනවා. ඇත්තටම ගොඩක් කල් ජීවත් වෙන්න යාලා යූස් කරපු මෙතඩ්ස් ගැන තමයි මේ ඉකිගායි කියන පොතේ තියෙන්නේ. හරිද? දැන් ඔයා අද මගේ මේ කතාව ඇහුවට පස්සේ හෙට ඉඳන් ඔයා උදේට නැගිටින්නේ වෙනස්ම විදිහකට. වෙනදා වගේ නෙවෙයි. හරියට අහන්නකෝ. දැන් ඉකිගායි කියලා කියන්නේ ජපානයේ තියෙන වචනයක්. ඉකි කියලා කියන්නේ ජීවත් වෙනවා, ගායි කියලා කියන්නේ අර්ථය. කියන්නේ ජීවත් වීමේ අර්ථය වගේ එකක්. එතකොට මේ ජපානයේ ඉන්න කට්ටිය හැමෝටම තමන්ගේ කියලා ඉකිගායි එකක් තියෙනවා. ඊට පස්සේ දැන් මේක හරියට නිකන් වෙන් ඩයග්‍රෑම් එකක් වගේ. මැක්ස් වල පාවිච්චි කරන වෙන් ඩයග්‍රෑම්ස් තියෙන ඒ වගේ. නිකන් රවුම් හතරක එකතුවක්. ඒතර පළවෙනි රවුමෙන් කියන්නේ ඔයා කරන්න ඇත්තටම ආදරය කරන දේ. what you love. ඊට පස්සේ දෙවන රවුමෙන් කියන්නේ ඔයා කරන්න දක්ෂ දේ. what you are good at. ඊළඟට තුන්වෙනි රවුමෙන් කියන්නේ ලෝකයට ඔයාගෙන් අවශ්‍ය කරන දේ මොකක්ද කියලා. what the world needs. හරි. ඊළඟට හතරවෙනි රවුමකින් කියන්නේ ඔයාට ජීවත් වෙන්න ආදායමක් උපය ගන්න පුළුවන් දේ. what you can be paid off. එතකොට මේ හතරම එකතු වෙන මැද තිත තමයි ඔයාගේ ඉකිගායි එක. ඔයාට ඒක හම්බ වුණොත් ඔයා ජීවිතේ සතුටින් අර්ථවත් ලෙස ගත කරනවා. ඔයාගේ ජීවිතය ලස්සනට ගත කරනවා. ඔයාට එතකොට දැනෙනවා ඔයා ජීවත් වෙන්න, ඔයාට ජීවත් වෙන්න ලොකු පරමාර්ථයක් තියෙනවා කියලා. හරිද? නිකන් සරලවම කිව්වොත් ඉකිගායි එක කියලා කියන්නේ ඔයාට උදේට අවදි වෙන්න ඔයාට තියෙන හේතු. reason to jump out of bed in the morning. හරිද? ඊට පස්සේ අපි දැන් ඔයාට දැන් තේරුණාද දන්නේ? ඒ කියන්නේ මගේ ඉකිගායි එක, ඒ කියන්නේ my personal passion is teaching. මගේ ඉකිගායි එක මම දැන් මේ වෙද්දිත් හොයාගෙන තියෙන්නේ. මගේ ඉකිගායි එක උගන්වන එක. හරිද? ටීච් කරන එක. එතකොට අර මම කලින් කියපු අර මම ඔයාලට කිව්වේ වෙන් ඩයග්‍රෑම් එකේ අර රවුම් හතර දැන් මේ හතරට අනුව බලනකොට ඇත්තට මම උගන්නන එකට තමයි මම ආස. දැන් මට වෙන ජොබ් එකක් කරන්න හැදුවොත් මම ඒකට ආස නැහැ. මම පොඩි කාලේ ඉඳන් අර අම්මගේ මොකක් හරි අර සාරියක් ඇඳගෙන පටලවගෙන ඒ කරේ පොඩි කාලේ ඉඳන්ම ටීචින් තමයි. මම මොනවා හරි කර උගන්වනවා. බෝඩ් එකේ අර මේ කළු ලෑල්ලක් පොඩි එකක් තියාගෙන ඒ කාලේ වයිට් බෝඩ් එකක් තිබුණෙත් නැහැ. මේ අර රට හුණු වලින් ලියලිය මේ දැන් නැද්ද ඉතින් අර සාරියකුත් ඇඳගෙන අම්මගේ අර මේ හීල්ස් දෙකකුත් දාගෙන මේ එච්චර කකුල් දිගත් නැහැ. ඒව ඇඳගෙන කරගෙන මේ මම කරන්නේ උගන්වන එක. ඒතර මම ඒකට පොඩි කාලේ ඉඳන්ම ආසයි. ඊට පස්සේ දැන් මම හිතනවා මම උගන්වන්න දක්ෂයි කියලා. මම උගන්වද්දී ළමයි මොන හරි දෙයක් එකතු කරගන්නවා, යාළ ඉගෙන ගන්නවා කියලා මම හිතනවා. හරිද? ඊළඟට තුන්වෙනි එක දැන් අර මම රවුම් හතරට කියන්නේ. ඊට පස්සේ දැන් ටීචින් කියන එක ගත්තාම දැන් මම මගේ සබ්ජෙක්ට් එක මැක්ස්. ඒතකොට ඒක ඇත්තටම ළමයිට අද කාලේ අවශ්‍යම කරන සබ්ජෙක්ට් එකක්නේ. එතකොට ලෝකයේ අයට සමාජයට ඒ සබ්ජෙක්ට් එක හරිය වෙන සබ්ජෙක්ට් එකක් හරිය ඒක ඉගෙන ගන්න එක අද කාලේ අධ්‍යාපනය කියන දේ අත්‍යවශ්‍යයි. හරිද? ඒක තුන්වෙනි අවශ්‍යතාවයත් ඔන්න හරි. ඊට පස්සේ මේ අන්තිමට තමයි උගන්න ඉද්දී ඇතර මෙහෙම කරලා අර ජීවත් වෙන්නත් පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ මම උගන්නද්දී මට සතුටක් තව ලැබෙන්නේ. මට ආර්ථිකමය වශයෙන් ශක්තියක් එනවනේ. ඒ කියන්නේ මම මගේ ජොබ් එකෙන් මට සැලරි එකක් හම්බ වෙනවා. ඊට අමතරව මම ටියුෂන් කරනවා. ඒතර මම ඒ වගේනොත් මගේ ආර්ථිකයට ශක්තියක්
ගන්නවා. ඒ කියන්නේ ආර්ථිකමය වශයෙන් මට දැන් උදව්වක් තියෙනවා මගේ මේ ඉකිගායි එක නිසා. අන්න ඒ වගේ. ඉතින් ඒ කියන්නේ මම කරන්නේ මේ රස්සාවක් නෙමෙයි. මාව ජීවත් කරවන්නේ මගේ ඉකිගායි එක. අන්න ඒ නිසායි මට මේ දේ කරද්දි කිසිම මහන්සියක් දැනෙන්නේ නැත්තේ. ඔයාටත් මට වගේ ඉකිගායි එකක් තියෙන්න පුළුවන්. දැන් ඔයාගේ මම දන්නවා ඉකිගායි එක ටීචින් තමයි. හරි. එතකොට අන්න ඒ වගේ දැන් මේ වීඩියෝ එකක් නෑ මම මේක කොහොම වීඩියෝ වෙන්නේ දැම්මා. මේ ඒ වගේ අනිත් අය හැමෝටම මේක බලන් ඉන්න කට්ටියටත් මොකක් හරි ඉකිගායි එකක් තියෙනවා. තමන්ගේ දක්ෂතාවය තමන් හොයාගන්න ඕනේ. එතකොට ඔයාගේ දක්ෂතාවය ලෝකයට වැඩක් ඇති දෙයක් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් නම් ඔයා ඇත්තටම ජයග්‍රාහකයෙක් වෙනවා. හරිද? හරි දැන් ඊළඟට මම ඔයාලට කියවනේ මම අද මේ කරන්නේ book review එකක් කියලා. ඉකිගායි කියලා book review එකක්. එතකොට the Japanese secret to a long and happy life. හරිද? එතකොට මේකේ මට මතක නැහැ මේ කවුද මේක ලිව්වේ කියලා. එතකොට මේ පොත ඇත්තටම මේ ලෝකයේම මිලියන ගාණක් අලෙවි වුණු ජීවිතය වෙනස් කරන පොතක්. හරිද? එතකොට මේකේ කර්තෘවරුන් ඇත්තටම ජපානයේ ඔකිනාවා කියන දූපතට ගිහිලා මම කිව්වේ කලින් ගොඩාක් කල් ජීවත් වෙන මිනිස්සු ඉන්නවා කියලා ඔකිනාවා කියලා දූපතක. අන්නේ දූපතට ගිහිල්ලා එහේ ඉන්න දීර්ඝායුෂ ලබන මිනිස්සුන්ව හම්බ වෙලා එයාලගේ ජීවන රටාව අධ්‍යයනය කරලා තමයි මේ පොත ලියන්න අරගෙන තියෙන්නේ. එතකොට මේ දැන් මම අර කලින් කියපු එක දැන් ඉකිගායි එක තමන්ගේ ඉකිගායි එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනි. ඒකට අමතරව මෙයාලගේ මේ දීර්ඝායුෂ ලැබීමේ තවත් රහස් කීපයක් තියෙනවා. බෝනස් ටිප්ස් ටිකක්. ඒකේ පළවෙනි එක තමයි මේ 180 රූල් එක. 180 රීතිය. ඒකට මොකක් හරි කියනවා හරා හචිබු හරි මොකක් හරි අන්නේම නමක් මට හරියට මතක නෑ. මම ජපනිස් දන්නේ නැහැ ලොකුවට. මේ වීඩියෝ එක බලද්දි ජපනිස් දන්න අය කමෙන්ට් කරයි. මම වැරද්දුවා නම් සෝරි. ඊළඟට මේ එයාලගේ මේ 180 රූල් එක කියලා කියන්නේ එයා මේකේ ඇත්තටම මේ රහස් නම එයාලා කෑම කන විදිය. එයාලා කවදාවත් බඩ පිරෙන්න කෑම කන්නේ නැහැ. එයාලගේ බඩෙන් 180ක් පිරෙන ගමන්ම එයාලා කෑම කන එක නතර කරා. එතකොට අධික ලෙස ආහාර ගැනීමෙන් වැළකීම තමයි එයාලගේ නිරෝගීභාවයේ එක රහසක් වෙන්නේ. හරිද? ඒක එකක්. ඊළඟට මේ සෙකන්ඩ් පොයින්ට් එක තමයි stay active. ඒ කියන්නේ කවදාවත් විශ්‍රාම ගන්න එපා කියන එක. එයාලා කවදාවත් මේ වැඩ කරන එක නවත්තන්නේ නැහැ. ඒ කියන්නේ විශ්‍රාම ගැනීම කියන සංකල්පය එයාලට නැහැ. ඔකිනාවා දූපතේ ඉන්න අයට විශ්‍රාම ගැනීම එහෙම නැත්නම් රිටයර්මන්ට් කියන වචනය පවා අමුතුයි. එතකොට මේ රිටයර් වෙනවා කියන වචනේ එයාලා යූස් කරන්නේ නැහැ. එතකොට දැන් එයාලා මිය යනකම්ම මැරෙනකම්ම එයාලා මොන හරි එයාලගේ වගා කටයුතු මොන හරි කලාවක නිරත වෙන එක තමයි කියන්නේ කරන්නේ. එතකොට ඒක තමයි එයාලගේ මානසික සුවයට හේතුවක් වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ මේ තුන්වෙනි එක තමයි කමියුනිටි. ඒ කියන්නේ නිකන් එයාලගේ යාළුවෝ එයාලා ගොඩාක් යාළුවෝ ආශ්‍රය කරනවා සමාජය ආශ්‍රය කරනවා. ඒ කියන්නේ හොඳ යාළුවෝ ටිකක් ආශ්‍රය කරන එක ඊළඟට අර හොඳට සිනහවෙන් කාලය ගත කරනවා කියන්නේ අන්න ඒක ලෙඩ රෝග වලින් එයාලව ඈත් කරලා තියන්න තව එකලගේ යාළුවන්ව ඉතා සමීපව ආශ්‍රය කරනවා. ඒකට වෙලා සතුටු වෙනවා, එකිනෙකාට උදව් කරගන්නවා. ඇත්තටම මේක තමයි යාළුවගේ ස්ට්‍රෙස් එක අඩු කරන්න තවත් හේතුවක් වෙලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ අන්තිම එක තමයි smile and be grateful. ඒ කියන්නේ යාලා හැම වෙලාවෙම hina වෙලා තමයි ඉන්නේ. හැම දෙයකටම ස්තුතිවන්ත වෙන්න කියලා. ඕන එකට එපා එකට එහෙම නෙමෙයි අර. යාලා හැමතිස්සෙම හරි ප්‍රසන්නයි. හැම වෙලාවෙම සිනහව කියන්නේ hina වෙලා ඉන්නවා. කෙනෙක් දැක්කම hina වෙනවා. මොන පුප්පගෙන රවාගෙන කරගෙන ඉන්නේ නැහැ. එතකොට යාලා හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා. යාලට ලැබිලා තියෙන දේ ගැන ස්තුතිවන්ත වෙනවා. gratitude. ඊළඟට එයාලගේ මේ අතර මේ positive thinking මේ ධනාත්මක චින්තනය තමයි යාළගේ මේ මානසික ආතතිය යාළගේ ස්ට්‍රෙස් එක අඩු කරන්න තවත් හේතුවක් වෙලා තියෙන්නේ. හරිද? ඒවා අහලා තියෙනවා ඇතිනේ මේ ජපන හපන කියලා පොඩි කාලේ ඉඳන් අහලා තියෙන්නේ. ජපානය කියලා කියන්නේ ස්වභාවික විපත්, ඊළඟට යුද්ධ, ඒවා වලදී පවා ඒවා තියෙන කාලෙක පවා නැවත නැවතත් නැගී හිටපු ජාතියක්. එතකොට එයාලගේ තියෙන අන්නේ හපංකම පිටිපස්සේ තියෙන්නේ එයාලගේ විනය, ඒ වගේම තමන් කරන කාර්යයට දක්වන ගෞරවය. අන්න ඒකයි. ඒක ළඟට ජපන් ජාතිකයෙක් මේ තමන්ගේ වෘත්තිය මොකක් වුණත් ඒක කියන්නේ පාර අතු ගන්න කෙනෙක් වුණත් ලොකු කම්පැනි එකක ඉංජිනේර් කෙනෙක් වුණත් ඒ දේ කරන්නේ ලෝකයේ තියෙන ඉහළම ගුණාත්මක භාවය. ලෝකයේ ඉහළම ක්වොලිටි එකේ. එතකොට මේ එයාලා විශ්වාස කරන්නේ තමන් කරන දේ කලාවක් විදිහට. අන්න ඒ නිසා තමයි එයාලා හපන්නු විදිහට අර ජපන හපන කියන සංකල්පය අර කවුරුත් අතර මේ කතා වෙන්නේ. ඒතර එයාලා තමන්ගේ ඉකිගායි එක ජීවිතේ හැමතැනදීම යූස් කරනවා. ඒකටත් හේතුව එයාලා යාළුවගේ ඉකිගායි එක හොයාගෙන තියෙනවා. මේ එයාලා මේ තව විශ්වාස කරනවා මේ ශොකුනින් කියන සංකල්පය මම දන්නේ නැහැ මම ඒක හරියට කිව්වද කියලා.
ඒ කියන්නේ මේ තමන් කරන කාර්යය මොකක් වුණත් එයාලා ලෝකයේ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතුව තමයි කටයුතු කරන්නේ. ඒකට එයාලා තමන්ගේ ඉකිගායික කලාවක් විදිහට තමයි දකින්නේ. අන්නේ හපංකම නිසා තමයි අද මේ ජපානය කියන රට ලෝකයේ බලවත්ම රාජ්‍යයක් වෙලා තියෙන්නේ. හරිද? දැන් අපි බලමුකෝ දැන් මොනවද දැන් ඔයාලට මේකෙන් මේ ඉකිගායි කියන පොතෙන් ජීවිතයට ගන්න පුළුවන් පාඩම්. ඇත්තටම මේ බුක් එකෙන් අපිට දෙන ලොකුම පාඩම තමයි දීර්ඝායුෂ කියලා කියන්නේ මේ නිකන් කාලය ගෙවීමක් නෙමෙයි. අර්ථවත් ලෙස ජීවත් වෙන එක. නිකන් අපි නිකම්ම ජීවත් වුණා කියලා වැඩක් නෑ නේ. එකෙන් අර්ථයක් තියෙනවා. Tamanට ඒ වගේම සමාජයටත් වැඩක් තියෙනවා. මම කියලා දුන්නා. ඔයත් දැන් මේක ඔළුවට ගන්න ඕනේ. හරිද? මොකට මම මේ කියන්නේ දැන් ඔයාගේ ඉකිගායියකට තවත් ඉකිගායි තියෙන්න පුළුවන් නේ මන් දන්නේ. තියෙනවා නම් ඒක හොයාගන්න කරන්න ඕනේ වෙන මේ දේවල්. ඒ කියන්නේ ඔයා අදින් පස්සේ මේ ඔයා අදින් පස්සේ ඔයාගේ ජීවිතය දිහා අලුත් විදිහකට බලන්න ඕනේ. ඔයා ඇත්තටම කරන්න කැමති ඒක කරනකොට කාලය යනවා දැනෙන්නේ නැති දේ මොකද්ද කියලා හිතන්න ඕනේ. ඒක තමයි එක. ළඟට ඔයාගේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නිතරම. කෑම පාලනය කරන්න ඕනි. ඊළඟට අනිත් එක තමයි ඔයාගේ ළඟින් ඉන්න කට්ටිය යාළුවෝ, ඔයාගේ සමීපතමයන්, ඔයාගේ අම්මා තාත්තා ඒ අයත් එක්ක වැඩිපුර කාලය ගත කරන්න බලන්න. අන්න ඒ වගේ දේවල් තමයි ඇත්තටම මේකෙන් ගන්න තියෙන හොඳ ආදර්ශ. ඉතින් ඔයාගේ ඉකිගායියක මොකක්ද? නැත්තම් ඔයා තාමත් ඒක හොයනවද? ඔයා තාමත් ඔයාගේ ඉකිගායියක හොයාගෙන නැත්තම් ඔයා අද මේක හොයාගන්න පටන් ගන්න ඕනේ. මොකද්ද ඔයාගේ ඉකිගායියක? එතකොට ඔයාටත් පුළුවන් ජපන හපන වගේ ලෝකයේ විශිෂ්ටම කෙනෙක් වෙන්න. ඉතින් මේ මගේ බුක් රිවිව් එක මම ඊට වඩා හොඳ විදිහට වැදගත් විදිහට කරන්න හිටියා. ඒක අන්තිමට මට කතාවක් කියලා දෙන්නයි උනේ හබියට. කමක් නෑ කොහොම හරි ඒක වුණානේ මට දැන් ආයෙ දෙපාරක් රෙකෝඩ් කරන්න බෑ. මට පොඩි වැඩක් මම දාගෙන තියෙනවා. මේ හරි. එහෙනම් අපි ආයෙත් දවසක හම්බ වෙමු. තවත් මේ වගේ වීඩියෝ එකකින් ඊට වඩා වැදගත් විදිහට මම මේක කරන්න බලාපොරොත්තු වෙනවා. මේ එහෙනම් ගිහින් එන්නම්. thank you. මාව බලන් හිටියට අහන් හිටියට ගොඩාක් ස්තුතියි. bye.